ඔව්. දැන් මම කතා කරන්න යන්නේ අපි කොහොමද දරුවන්ට ඉන්ට්‍රෙස්ට් වෙන අපේ පාඩම් ගැනීම කටයුතු අපේ පාඩමට අදාළ දෙයක් සම්බන්ධයෙන් ගේම් එකක් හදලා දරුවන්ට ප්ලේ කරන්න අවස්ථාව ඇක්ටිවිටි එකක් විදිහට දෙන්නේ කොහොමද? එක්කෝ එක අපිට එයාලගේ ෆෝන් එකකට ඒ කියන්නේ යූස් කරන අපිට LMS එකට දාන්න පුළුවන්. අන්න ඒ වගේ එක පාසලේදී හරි රැන්ඩම්ලි දරුවෙක් කතා කරලා මේ විදිහට ප්ලේ කරන අවස්ථාව දීලා හරි ළමයිගේ නොලෙජ් එක අපේ පාඩම හා සම්බන්ධයෙන් ටෙස්ට් කරන්න පුළුවන් විදිහේ ගේම් එකක් කොහොමද AI tool එකක් යූස් කරලා ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් උදාහරණයක් විදිහට දැන් ICT පාඩමක එන කොටසක් ගැන දරුවන්ගේ නොලෙජ් ටෙස්ටිං කරන්න අපි ගේම් එකක් හදාගන්න AI යූස් කරන ආකාරය බලමු. අපිට ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕන දෙයක් තමයි අපිට අවශ්‍ය ගේම් එක හොඳට ඩිස්ක්‍රයිබ් කරලා දීලා ඒක ඉල්ලන්න ඕන HTML කෝඩ් එකක් විදිහට. මොකද අපිට ඒක එතකොට ලේසි දරුවට මේක ඇප් එකක් විදිහට බ්‍රවුස් කරලා යවන්න. ඔව්. දැන් අපිට ලැබෙනවා HTML කෝඩ් එකක්. අපි ඒක කොපි කරගෙන නෝට්පෑඩ් එකට යනවා. නෝට්පෑඩ් එකක් ඕපන් කරලා අපේ කෝඩ් එක පේස්ට් කරනවා. පේස්ට් කරලා අපි මේ කෝඩින් එක සේව් කරනවා. save as ගිහිල්ලා html.html ෆයිල් එකක් විදිහට තමයි සේව් කරන්නේ. සේව් කරලා අපි ගිහින් බලමු. ඩවුන්ලෝඩ්ස් වල තියෙනවා game 2 කියලා. මේ තියෙන අයිකන් එක Brave කියන වෙබ් බ්‍රවුසර් එකේ අයිකන් එක. ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනම වෙබ් බ්‍රවුසර් එකක් ඩිෆෝල්ට් කරලා තියෙන වෙබ් බ්‍රවුසර් එකෙන් HTML ෆයිල් එකක් විදිහට සේව් කරාට පස්සේ මේ ෆයිල් එක පෙන්නනවා. අපි දැන් ඩබල් ක්ලික් කරලා බලමු අපේ අරමුණු විදිහට නැත්නම් අපි අපේ ටාස්ක් බොක්ස් එක ඇචීව් වෙන විදිහට මේක හැදිලා තියෙනවද කියලා. ඔව්. මෙතෙන්දි මේ කියන්නේ දැන් මෙතන ගේම් එකක් හැදිලා තියෙනවා ඔයගලන්ට පේනවා. මේ ගේම් එකේ වෙන්නේ මොකක්ද? ඔව් ටච් කරන්න තියෙනවා මේවා උඩ මේක ඉන්පුට් ඩිවයිස් එකක් බලමු අපි නේද? ටිකක් අමාරුයි වගේ වැඩි. ප්ලේයර් ගේම්. ඉතින් අන්න ඒ විදිහට මේ ගේම් එකක් ඇවිල්ලා අපිට කැමති නැත්තම් ඒ කියන්නේ දැන් මෙතන මේක පොඩක් අර වේගය වලට පේනවා දැන් මේක හරි ස්පීඩ් එකේ යනවා නේද ටච් කරන්න අමාරුයි වගේ ළමයට අන්න එහෙම නිසා අපිට පුළුවන් මේක කියලා නැවත නිවැරදි කරගන්න කොහොමද කරන්නේ මේ විදිහට මෙතෙන්ට ගිහිල්ලා please give me wait
slow and with image. මේ විදිහටම අපිට පුළුවන් DeepSeek use කරන්නත් පුළුවන්. ChatGPT use කරන්නත් පුළුවන්. ChatGPT වලට ගිහිල්ලා අපිට පුළුවන් ඒත් මේ විදිහටම මේ ගේම් එකක් හදන්න කියලා රික්වෙස්ට් එකක් දෙන්න. ඊළඟ නැවතත් අර විදිහටම තමයි මේ HTML කෝඩ් එක මේ විදිහට සේව් කරලා කොපි කරලා ගිහිල්ලා එතන දාලා අපිට පුළුවන් සේව් කරන්න. දැන් අපි game 2 කියන එක නැවත වතාවක් ඩබල් ක්ලික් කරලා බලමු. එතකොට අහනවා මෙන්න ගේම් එකක් ඇවිත් තිනවා which device is used to type text into a computer. එහෙනම් අපි දන්නවා දරුවන්ට තෝරගන්න වෙනවා keyboard කියන එක. එතකොට correct කියලා answer එක වෙනවා. second question එකේ එනවා which input device is used to point and click. ඔව් එතකොට දරුවෝ mouse කියලා click කරොත් correct කියලා වැටෙනවා. ඒ වගේ question කීපයක්ම ඔහොම දිගටම ලැබෙන. කියන්නේ අපිට අවශ්‍ය questions දීලා අපට අවශ්‍ය පින්තූර දීලා වුණත් අපිට game එකක් create කරගන්න පුළුවන්. සෑම විෂයකටම මේක පාවිච්චි කරන්න fill in the blank questions, drag and drop questions, picture matching, sentence word matching ඒ විදිහට අපි request කළා ගේම් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දරුවෝ කැමති යූස් කරන්න. ඉතින් අන්න ඒ වගේ